අහන්න try කරාට කොහොම වදින්නෙම නැහනේ. එයාගේ ෆොටෝ එකකටවත් මොකක්වත් කරන්න මට විදියක් නැහනේ. ලොක්කා මේ බලන්නකෝ කවුද විචින්නේ කියලා. මෙයා තමයි විද්‍යාඥ මෙඩි. මෙයා හොඳ මොලකාරයි. මෙයාට පුළුවන් ඔයාට ෂූටින් ගෙනුයි මාටින් ගෙනුයි කියන කරදර නැති කරලා දාන්න. මෙයා කොහොමද මාටින්ලා ඉවර කරලා දාන්නේ? ඔයා දන්නවද ෂූටින් මාටින් කියන්නේ මොන වගේ අයද කියලා? එයාලට මොනවා හරි කරන්න කාටවත් බෑ. ඔයාව අහුනොත් එහෙම බෝච්චි කඩනවා ඒ කඩලා දායි. ඔය තාම මට තියෙන ශක්තිය දැකලා නැහැ. පුළුවන් නම් ඇවිත් මාව අල්ලනවා. දැන් ඔය දකින්න ඇති මට තියෙන ශක්තිය. ඔබ දැක්කද මම වැරදිලා යෝයට බැන්නේ. ඇත්තටම ඔයා නියම වැඩකාරයෙක් වගේ තමයි පේන්නේ. ඔයාට පුළුවන් සූටියවයි මාටේ අපරාධ කරන්න. ඒ වගේම මේ ගමෙන් ඈතකට ගිහිල්ලා දාන්න. ලොකු හොරා පොඩි හොරා. අපේ මේ මැඩි මහත්තයාට එයාගේ වැඩ කරගෙන යන්න හොඳ තරක් හොයලා දෙන්න. දැන් බලන් ඉන්න තු යන්නකෝ. හරි ලොක්කා. බෙස්ට් ඔෆ් ලක් මගේ මැඩියෝ. සූටියවයි මාටියවයි හිරේ දාන්න. අපෝ අතට දෙන්න එපා. ඔයා යන්න. දැන් ඉතින් ජෝන් තමයි ඩෝන් වෙන්නේ. ටූටියෝ කවුද මේ මහරජාවේ මෙතරම් සද්ද කරන්නේ ඈ? මම බලා ගන්නම්කෝ. දෙයියනේ කියලා නිදා ගන්න යන්නේ රැට. හේයි මොකද මේ මහරෑ හොයලා සද්ද කරන්නේ? අපිට නිදා ගන්න දෙන්නේ නැද්ද? ලී මෝලක්වත් දාලාද මේක ඇතුලේ? කියනවා බලන්න. මේ බොක්සරේ නෙමෙයි අයියේ. අපිට නෙමෙයි කොහොම අපිට ගහන්නේ නේද? අපිට නෙමෙයි. එනක හංග බා. ඇත්තද? අපේ ගමට අලුත් කෙනෙක් ඇවිල්ලාද? එතකොට එයාද මේක කරන්නේ? කොහෙද ඉතින් කියන්නේ අද ඔය ඉතින් නෙලාගෙන කියන්නේ. පුදුම ජිකිවිලිස් එකක් උදේ. අනේ මගේ අතින් වෙච්ච වැරද්දට සමා වෙන්න. ඉන්නකෝ මම ගිහින් කියන්නම් එයාට මේ වැඩේ නවත්තන්න කියලා. කියන දේ ඇහුවේ නැත්තම් පෙන්නන්නම්කෝ මගේ වැඩත්. හේයි තට්ටු කරලා බලන්න ඕන. මොන වගේ දොරක්ද මේ? මොකද උනේ බොක්සර් අයියා? ඔයා යාට පාඩමක් ඉගෙනුවද? ඇත්තටම මට කියන්න තියෙන්නේ මං ඒ ගෙට ගියාට පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඕගොල්ලොත් එතෙන්ට ගියා නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ගිහිල්ලා බලන්න කරන්ට් එකෙන් විද්‍යාව පෙන්නන හැටි. කරන්ට් එකෙන් විද්‍යාව පෙන්නනෝ? ඒ කොහොමද ඒව කරන්නේ? මම නම් කියන්න හරියටම දන්නේ නැහැ. ඒ වුණාට වැඩේ විශිෂ්ටයි, උත්කෘෂ්ටයි. ඕගොල්ලෝ පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් මුළු ගමම හොල්ලන්න පුළුවන්. නියමයි. මිනිහත් විද්‍යාඥයෙක් නේද? ඒක ජිංගිවිලි සදන වැඩි ඒක ඇතුළට වෙලා ඉඳන්. ඒකනේ. ඔන්න බෙල්ලක ගහන්න මාටියෝ. ඔන්නට ගහන්න දාන් ගාලා. බොක්සරේ කිව්වේ කාරියට හරි. අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා කිව්වා. උණයින් උනේ නෑ මේ විදිය ජිංගිවිලිස් වැඩක් නෑ. ෂූටියෝ මං එයාට ෆෝන් කරලා කියන්නම්කෝ. මෙන්න මේක අහගන්නවා. අල්ලමු ගෙදරින් කතා කරන්නේ. ඔයාට සද්ද බද්ද කරන එක නවත්තනවා. මේවා අපි නිදා ගන්න නැද්ද? කරදර ගන්න එපා අපිට. අපි මෙහෙ ගංකාරයෝ. ඇහුණද? ආයෙ රැට සද්ද බද්ද කරොත් ඒක ඔහෙට ලොකු ප්‍රශ්නයක් වෙයි. ප්‍රශ්නයක් වෙන්නේ මට නෙවෙයි ඔහෙටයි. බලා ගන්නවා. බයි බයි. මොනවා? මැඩි කියන විද්‍යාඥයා මෙහෙ ඇවිල්ලා මේ එයාත් එක්ක හැප්පෙන්න කරන්න දේශි වෙන්නේ නෑ. මටත් බෑ ඔන්නේ එයාත් එක්ක නම් හැප්ප වෙන්න. මොනවද මහාචාර්යතුමා මේ කියවන්නේ? කියන්නේ නම් මහලොකු මහාචාර්ය කියලා. ඔයාගේ මහාචාර්යකමෙන් අපිට වැඩක් නෑ. මම බලා ගන්නම් මේක ඔයගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නකෝ. මහාචාර්යතුමා අඩුතරමේ ගල් කටස් එකක්වත් හදලා දෙනවක වෙඩි කියන්නේ. අනේ චුටියෝ මාටියෝ මගේ අතිශාර මිත්‍රෝ තරහ වෙන්න එපා. ඉන්ස්පෙක්ටර් මහත්තයා හදිස්සියක් ඉක්මනට එනවද?
ඉස්පෙක්ටර් මහත්තයා මේක තමයි ස්පොට් එක. මෙන්න මේ කතාව. ඊට පස්සේ ඔන්න මේ කිසි දෙයකට බය වෙන්න එපා. මේ ඉන්ස්පෙක්ටර්ලා කින්නකම් ඕනෝ විද්‍යාඥයෙකුට මම දෙන්නම් ගෑම. මාධ්‍යවේදියන්ට අර ලොක්ක ගැවුවෝගේ විද්‍යාඥයන්ට මං ගැවුවා කියලා හරි කේස් එකක් ඇයිනේ. එළියට එන්න එක්ක මිනිස්සුන්ගේ නිින්ද කඩන මහාචාර්යවරයා එළියට එනවා. නැති වුණොත් මේ ලකි කරන දේ ඔහෙ දන්නේ නැහැ. මේ ලකිගෙන් බේරෙන්න කමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා දැනගන්නවා. ඉස්පෙක්ටර් මහත්තයා එන්න ඇතුළට මං එනවාත් එක්ක යන්න. දෙක්කනේද සූටියෝ මාටියෝ මහාචාර්ය බය වුණා මට. එන්න යන්න කට්ටියමියන්. අත බවක් කරනවද? අනේ අප්පා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අයියෝ මගේ අත් දික් වෙනව නේද? මං අහලා තියෙනවා නීතියේ දැත් හරි දිගයි කියලා. එහෙම කියලා කතාවක් තිබ්බට ඔය අද වගේ අත් දික මෙතන දික් කරුවේ. අනේ දෙයනේ මොකද්ද මේ උනේ? දැන් ඉතින් විනාශයි. මහත්තයෝ මාව අරන් යන්න නේද ආවේ? ඇයි ඉතින් ඕම දුවන්නේ? මාවත් අරන් යන්න කොහොනේ? මේකෙන් පොඩ්ඩයිනේ මං වාගේ අතට වැක්කරුවේ. හදේ නෙලා ගන්න බෑ මගේ අත දික වෙන්න. අයියම්මා අයියා හප්පා අයියා. අපි මේක ලේසියෙන් කතාරින්න හොඳ නෑ. ගොඩ බිමින් ඇටැක් කරලා හරියන්නේ නැත්තම් අපිට තියෙන්නේ ඊළඟට ගුවනින් ඇටැක් කරන එකයි. අපි යන් දැම්ම උඩට. එන්න සූටියෝ මාටියෝ එන්න. ඇයි කියන්නකෝ චිමිනිය ඇතුලෙන් ආවේ? ඔයාලා නියම් වැඩකාරයෝ නම් දොරෙන් එන්න එපැයි. දැන් යන්න. ඔයාලා ගෙහෙන් හරි විදියට එන්න. අනේ සූටියෝ ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි කරන්නකෝ. පත්තුනා මෙයා ඔක්කොම දාන්න සෙල්ලම් දාන්නේ කරන්ට් එකෙන්නේ. හරි ගෙන්නම් වැඩ. අපි යාගේ ගෙදරට කරන්ට් එකේන වයර් ටික කපමු එච්චරයි. බල්ලේ අදාසනම් පංකජ පායි චූටියෝ කියලා වැඩක් නෑ. හරි මාචෝ කතා කරගත්ත විදියට වැඩේ කරමු. කාටවත් පේන්න දෙන්නත් එපා. කිසි කෙනෙකුට දැනගන්න තියන්නත් එපා. යන්න. ජෝන් මගේ වැඩ කරන තැනට කරන්ට් එක නෑ. පොඩ්ඩක් මෙහාට එනවද? ඉක්මනට. එහෙනම් මේ ජෝන් අඳුරන සයන්ටිස්ට් කෙනෙක්. එතකොට ඔයාද මෙයාගේ අයිතිකාරයා? මගේ තමයි. මගේ ලොක්කා තමයි. එයාට උඩින් යන්න මේ ගමේ දැන් කවුරුවත් නැහැ. මං එයාත් එක්ක එකතු වෙලා තමයි මේ ගමේ දැන් ඔක්කොම හොරකම් ටික පටන් ගන්න යන්නේ. මේ නගර කිසිම හොරකමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔහම ඉන්නවා. එනවා බයනතු ඉස්සරහට එනවා. මාත් එක්ක පුළුවන් නම් ඇවිල්ලා හැප්පෙනවා. ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ. පත්තුන. ඉස්පට වැඩ කරන්න බෑනේ මාත්‍යෝ මේ කන්දකෝ ඉස්සෙල්ලා. මෙඩි මාව බේරගන්න මෙඩි අයියෝ මෙන්න කරනවා නේ මෙඩි මාව බේරගන්න අනේ මට කරකිල්ලා නේ අයියෝ අනේ කලින් වාට මොකද අනේ උනේ?
ඇයි උඩට ගිහින් බිමට වැටුනේ? ඔයා නම් කියයි මට ගුටි කන්න පුළුවන් දන්නේ ඔයා කාරේ ඒකේ ඉඳන් මං එකපාරට උඩට ගිහිල්ලා ආපහු බිමට වැටුනේ. තේරෙන්නේ නැද්ද මැඩි මහත්තයෝ? මැඩියෝ ඔයා ජිංගි පිරිස් දාපු කාලේ ඉවරයි. මම විද්‍යාඥයෙක් නළුවෙක් නෙවෙයි. ඔය ගහගන්න කෑලි වලට මම බයයි. චිත්‍රපටියකවත් මං ඌව බලන්නේ නැහැ.